MA Swim and Safety Presence. සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම MA Swim and Safety YouTube channel එකට. අද අපි කතා කරන මාතෘකාව වෙන්නේ type of rescue. ඒ කියන්නේ rescue වර්ග. ජලයේ ගිලීමකදී අපි බේරා ගන්න විදි මොන කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. පළවෙනි එක wedded rescue. wedded rescue එක කියන්නේ මේකෙදි rescue විදිහට අපි බේරා ගන්න කෙනා විදිහට පීනන්නේ නැහැ. බහලා ඇවිදගෙන ගිහිල්ලා තමයි casualty එක බේරගන්නේ, රෝගියව බේරගන්නේ. මේක අපි කියනවා wedded rescue කියලා. ඒ කියන්නේ ඇවිදගෙන ගිහිල්ලා තමයි අපි casualty එක බේරගන්න. හුඟක් වෙලාවට මේක කරන්නේ අපි kids pool වල shallow water එකේදී ගැඹුරු නැති pool එකේ. throw rescue කියන එක කරන්නේ අපි එක්ක throw bag එකක් නැත්නම් එක්ක rescue tube එක මොකක් හරි දෙයක් විසි කරලා කාව හරි බේර ගන්නවා නම් ගිලෙන කෙනෙක්ව අපි කියනවා throw rescue කියලා. ඊළඟ rescue එක තමයි reach rescue කියන්නේ මොකක් හරි දෙයක් ලං කරලා විසි කරන්නේ නැහැ. මොකක් හරි දෙයක් එයාට ලං කරලා එක්ක rescue pole එක rescue කරන්න අපි යොදා ගන්න පොල්ලක් තියෙනවා. rescue pole එක නැත්නම් rescue tube එක යොදා ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා මොකක් හරි දෙයක් අපි රෝගියාට ලං කරලා එයාව බේර ගන්නවා. අන්තිම එක තමයි swim rescue එකේදී මේකෙදි අපිට බහින්න වෙනවා වතුරට බහැලා අර මතකනේ අපි ඉගෙන ගත්ත entries පාවිච්චි කරලා ඊට පස්සේ පීනගෙන ගිහිල්ලා එයාව ගොඩට ගන්න වෙනවා. එතකොට මේ rescue වර්ග අපි casualty එකේ ඒ කියන්නේ රෝගියාගේ condition එක තත්ත්වය අනුව අපි බලන්න ඕන මොන rescue එකද අපි කරන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු casualty ගේ රෝගියාගේ අතක් පැනලා නම් උරහිස පැනලා නම් අපිට මේ reach in rescue throw rescue කරන්න බෑ. මොකද එයාට අල්ල ගන්න විදිහක් නැහැ. තව උදාහරණයක් විදිහට ගත්තොත් casualty අපේ රෝගියා සිහිය නැති කෙනෙක් නම් අපිට මේ reach in rescue නැත්නම් throw rescue කරන්න බෑ. මොකද එයාට අල්ලගන්න බෑ. අපි දෙන දේ අපි ලං කරන දේ නැත්තම් විසික් කරන එක අල්ලගන්න බෑ. ඒකට ඒ වෙලාවට අපි කරන්න ඕනේ එක්ක wedded rescue. එයා shallow water එකක නම් ඒක වෙලා තියෙන්නේ ටක් ගාලා ඇවිදගෙන ගිහිල්ලා එයාව අපි අල්ලගෙන ගොඩට ගේන්න ඕන. නැත්තම් swim rescue එකක් තමයි කරන්න වෙන්නේ. එතකොට හැමතිස්සෙම මතක තියාගන්න ඕන අපි මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපි rescue එකකට යද්දි මොන තත්ත්වය මොකද්ද casualty ගේ අපේ entry එතකොට approach වෙන විදිය මේ දේවල් හොඳට මතක තියාගෙන තමයි අපි rescue එකට යන්න ඕන. මම හිතනවා අද ඔයගොල්ලන්ට යම් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. අද අපි මේ කරපු type of rescue කියන මාතෘකාව යටතේ සුබ දවසක් හැමෝටම.